ඒ ප්‍රසිද්ධ කියමනක් තමයි මේ කෝටිපතියෙක් ඉන්න තැනකට මේ පොඩි දුප්පත් ළමෙක් කියලා කියනවලු මේ මටත් දවසක ඔයා වගේ වෙන්න ඕනේ කියලා. හැබැයි අර කෝටිපති කෙනා හැර අනිත් ඔක්කොම යාට hina වෙනවා. ඉතින් ඒක හොඳම සිද්ධිය තමයි මේ ඩේවිඩ් හොබ්ස් කියලා බිලියනපතියෙක් ඉන්නවා. එයා ස්ටුඩන්ට් කෙනෙක් කියලා ආවදී යාගෙන මම මෙන්න මෙච්චර කාලෙකින් බිලියනපතියෙක් වෙනවා කියලා. මේ සම්පූර්ණ කවුඩ් එකම යාට hina වෙනවා. Next year, David hopes to study mining engineering at Adelaide Uni, and in 10 years' time, he hopes to be a billionaire. දෙයා බිලියනපතියෙක් වෙනවා. එයා බිලියනපතියෙක් වෙලා කියනවා මේ අපි මොකක් හරි වැඩක් පටන් ගන්න යද්දී කවුරුත් අපිට උදව් කරන්නේ. When you first start, nobody will help you. ඒක අපි ගත්තොත් සපෝටිව් පාර්ට්නර් කෙනෙක් හැර අනිත් ඔක්කොම ඉන්නේ අපිට hina බලාගෙන. ඒකයි මම කිව්වා මම මෙන්න මෙච්චර කාලෙකින් බිලියනපතියෙක් වෙනවා කියලා කවුරුත් ගණන් ගන්නේ නැහැ. ඒ කියන්නේ වා අද ඉන්න තැනකින් හිතන්න යන්න එපා. තව අවුරුදු කිහිපයකින් වා ඉන්න තැනකට හිතන්න. ඒ කියන්නේ වාව පාස් කරාම වුන් තරම් කට්ටියයි. හැබැයි වාට හරියට ටාගට් එකක් තියෙනවා. වාට හරියට ප්ලෑන් එකක් තියෙනවා. ඔයා පරක් වෙනවා කියන එක අදහස් වෙන්නේ. ඔයාගේ සක්සස් ස්ටෝරි එක ඊට වඩා ලොකුම කෙනෙක්. Ladies and gentlemen, Jenny.